හලෝ ආයුබෝ වේවා ඔබ සියලු දෙනා මගේ YouTube නාලිකාවට වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ YouTube නාලිකාවට subscribe 4000 සීමාව අද පහු කරගන්න පුළුවන් වුණා මාසයක් යන්නත් කලින්. ඉතින් මගේ subscribe නොකරපු කරලා තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් subscribe කරලා නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට මම ගොඩක් වැදගත් වෙන වීඩියෝස් වලට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? ඉතින් ඔයාලා මගේ WhatsApp channel එකට අනිවාර්යයෙන්ම join වෙලා ඉන්න. මම WhatsApp channel එකේ link එක යට comment section එකේ දාලා තියන්නම්, description එකේ එහෙමත් නැත්නම් දාලා තියන්න. ඒකෙත් මම ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම අද කතා කරන්න ඔයාලත් එක්ක මෙන්න මේ අද කෝටිපති ලොතරැයි පිළිපත පිළිබඳව මොකද අපි හරියටම දිනුවක් බලාපොරොත්තු වෙන ලොතරැයි පත තෝරගන්නේ සහ මේ අංක රටාවල් පිළිබඳව මම ඔයාලට කියලා දෙනවා. මේක සෑහෙන සාර්ථක ක්‍රමයක් සහ මේ විදිහට ගත්තොත් ඔයාලට අනිවාර්යයෙන්ම ලොකු දිනුමකට යන්න chance එක තියෙයි සහ මේක අනුමානයක් පමණයි. ඉතින් මම ඔයාලට කියන්නම් ඉස්සලා මෙන්න මේ පළවෙනි අංකය අපි තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක මේ දැන් මෙන්න මේ දවස් කිහිපය තුළ චුට්ටක් අධ්‍යයනය කරලා බැලුවා. ඉතින් මට මෙන්න මේ රටා ටික බලා ගන්න පුළුවන් වුණා. ඉස්සලා මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ පළවෙනි අංක පේලිය කොහොමද තෝරගන්නේ, මේ පළවෙනි අංකය කොහොමද තෝරගන්නේ සහ ඊට පස්සේ අවසාන අංකය තෝරගන්නේ කොහොමද සහ මෙන්න මේ දෙවෙනි අංකය මෙන්න මේ අංක ටික ඔක්කොම තෝරගන්න විදිහ මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මම මේක කියලා දෙන්න කලින් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. අනිවාර්යයෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් මට යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. හරිද? මම ඔයාලට මෙන්න මේ ලොතරැයි පිළිබඳව පමණක් නෙවෙයි ඉස්සරහට channel එකකින් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සහ ඔයාලට අන්තර්ජාලය හරහා කිසිම දැනුමක් නැතුව, හරි, කිසිම දැනුමක් නැතුව ඕනම වයසක කෙනෙක්ට සාමාන්‍යයෙන් හොඳ මුදලක් ආයෝජන නොකර හොඳ මුදලක් උපයා ගන්න විදිය මම මේ channel එක ඔස්සේ ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලා කැමති නම් විතරයි මම ඒක කියන්නේ. එහෙම ඔයාලට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සහ මම ඒවා සරලව මුලින් තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලා කැමති නම් විතරයි කියන්නේ. ඒකට කැමති නම් අනිවාර්යයෙන්ම යට comment section එකේ comment එකක් දාන්න. ඔයාලා කැමති හෝ මොන වගේ දේවල් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නොකර අද වීඩියෝ එකට යන්න. හරිද? මෙන්න මේ පළවෙනි අංකය එය පිළිබඳව මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? මෙන්න මේ පළවෙනි අංකය ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 20ට අඩු සංඛ්‍යාවක් වශයෙන්. ඔයාලට ඉතින් මෙතන මේ 31ත් බලා ගන්න තියෙනවා. හරිද? ඒ වුණාට මම මේ 31 ගැනත් ඔයාලට මම කියන්න. හරිද? මේ ඔයාලට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ 20ට අඩු සංඛ්‍යාව වශයෙන්. හරිද? මේ 10 පළවෙනි කියන්නේ අද කෝටිපති ලොතරැයි පතේ පළවෙනි අංකය වශයෙන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට 20ට අඩු සංඛ්‍යා. හරිද? 10 5 31 13 15 1 16 19 25 මේ ඒවට මේ සමහර වෙලාවට කලාතුරකින්, හරිද, කලාතුරකින් 20ට වැඩි සංඛ්‍යාවක් එන්න තියෙන chance තියෙනවා. හරිද? ඒ කියන්නේ 20ට වැඩි සංඛ්‍යාවක් ආවොත් ඊට පහුවදා එන්නේ අනිවාර්යයෙන්ම 20ට අඩු සංඛ්‍යාවක් පළවෙනි අංකයේ වශයෙන්. හරිද? අද කෝටිපති ලොතරැයි පතේ යම් කිසි දවසක 20ට වැඩි සංඛ්‍යාවක් ඔයා හිතන්න දැන් මෙතන තියෙන්නේ මේ තියෙන ඊයේ අදපු ලොතරැයි පතේ අංකය. හරිද? පළවෙනි අංකේ තියෙන්නේ 10. හරිද? ඔයාලා මේ දැන් අද දින ලොතරැයි පතේ 20ට වැඩි සංඛ්‍යාවක් ආවොත් අනිද්දා දින ලොතරැයි පතේ අනිවාර්යෙන් වෙන්නේ 20ට අඩු සංඛ්‍යාවක් තමයි පළවෙනි අංකය වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ ඔයාලා බලන්නකෝ මෙතන මේ 31 ඇවිල්ලා තිනවා. හැබැයි ඊට පහුවදා ඇවිල්ලා තියෙන්නේ 20ට අඩු සංඛ්‍යාවක් තමයි ඊට පහුවදා ලොතරැයි පතේ ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අද කෝටිපති ලොතරැයි පතේ පළවෙනි අංකය තෝරගන්න විදිය. ඔයාලා හැම වෙලාවෙම උත්සාහ කරන්න අද කෝටිපති ලොතරැයි පත තෝරගද්දී පළවෙනි අංකයට 20ට අඩු සංඛ්‍යාවක් සහිත ලොතරැයි පතක් මිලදී ගන්න. ඉතින් ඊට කලින් දවසේ 20ට වැඩි සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම ගිහලා තිබ්බොත් ඊට පහුවදා අනිවාර්යයෙන්ම මේ ඇදින්නේ අද කෝටිපති ලොතරැයි පතේ 20ට අඩු සංඛ්‍යාවක් තමයි ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි අංකයේ වශයෙන්. හරිද? ඊට පස්සේ මම මේ අවසාන අංකය ගැන කතා කරන්න. මේ අවසාන අංකයේ ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 50ට වැඩි සංඛ්‍යාව වශයෙන්. හරිද? 50ට වැඩි සංඛ්‍යාව වශයෙන් මෙතන කලාතුරකින් 50ට වැඩි 48 49 එහෙමත් බලන්න පුළුවන් වෙනවා. 50ට අඩු සංඛ්‍යාවක් බලන්න පුළුවන් වෙනවට ගොඩක් වෙලාවට දෝලණය වෙන්නේ මේකේ 50ත් 80ත් අතර සංඛ්‍යාව තමයි වැඩියෙන්ම අවසාන ඉලක්කම වශයෙන් අද කෝටිපති ලොතරැයි පතේ බලා ගන්න පුළුවන් වෙන්නේ. සහ ඔයාලට මෙන්න මේ ඊට කලින් දවසේ අදපු ලොතරැයි පතේ දෙවෙනි නම්බරේ බලලා අවසාන අංකය තෝරගන්න පුළුවන්. මේ ලොතරැයි පතත් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් දවසේ අදපු ලොතරැයි පතේ මෙතන දෙවෙනි අංකය වශයෙන් ඔයාලට බලන්න පුළුවන්. මෙතන තියෙන්නේ දෙවෙනි අංකය වශයෙන් 11. හරිද? ඒ කියන්නේ පෙර දවසක ඇදපු ලොතරැයි පතක දෙවෙනි අංකය වශයෙන් තියෙන්නේ 11 නම් අනිවාර්යයෙන්ම ඊට පහුවදා දින ලොතරැයි පතේ අවසාන අංකය වශයෙන් එන්නේ ඊට වැඩි සංඛ්‍යාවක් තමයි අවසානයට අනිවාර්යයෙන්ම එන්නේ. හරිද? මේ 11 මෙතන තියෙනවා. ඒකට ඊට පහුවදා දින ලොතරැයි පතේ වල තියෙන්නේ 55. හරිද? ඒතකොට මේකේ 52 වල තියෙනවා. මෙතන 49 තියෙනවා. හරිද? මේ වුණාට මේක ගොඩක් වෙලාවට වැඩි ඉන්නේ මෙන්න මේ වැඩි සංඛ්‍යාව. හරිද? මෙතන මේ පොඩ්ඩක් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ වුණාට මේක කලාතුරකින් වෙන දෙයක්. හරිද? ඒ වුණාට ගොඩක් වෙලාවටම වෙන්නේ මෙන්න මේ පෙර දවසේ අදපු ලොතරැයි පතේ දෙවෙනි අංකයට වඩා අවසාන ඊට පහුවදා දින ලොතරැයි පතේ අවසාන අංකයේ විශාල සංඛ්‍යාවක් තමයි එන්නේ. හරිද? ඉතින් ඔයාලට මෙතන මේ විදිහට
41 වෙලා තියෙනවා. මෙතන 50 තියෙනවා මේ 29 53 22 76 46 48 හරිද? ගොඩක් වෙලාවට උත්සාහ කරන්න පෙර දවසේ අද ලොතරැයි පතේ දෙවෙනි අංකයට වඩා විශාල සංඛ්‍යාවක් සහිත ලොතරැයි අවසාන ඉලක්කමක් සහිත ලොතරැයි පතක් මෙන්න දී ගන්න. ඉතින් මම ඔයාලට දැන් කියලා දුන්නා පළවෙනි අංකයේදී අවසාන අංකය තෝරගන්න ක්‍රම 3ක්. හරිද? එතකොට ගොඩක් වෙලාවට මෙන්න මේ අංකයට වඩා කුඩා අංකයක් තමයි සමහර වෙලාවට මෙන්න මේ දෙවෙනි ඉලක්කම වශයෙන්මුත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පෙර දවසේ අදපු ලොතරැයි පතේ පෙර දවසේ අදපු ලොතරැයි පතේ තුන්වෙනි ඉලක්කමට වඩා ඊට පහුවදා දින ලොතරැයි පතේ ඉලක්කම කුඩා වෙන අවස්ථා ගොඩක් බලා ගන්න පුළුවන්. හරිද? සමහර තැන්වල ඒක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒනට ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ පෙර දවසේ අදපු ලොතරැයි පතේ තුන්වෙනි අංකයට වඩා ඊට පහුවදා දින ලොතරැයි පතේ දෙවෙනි අංකය කුඩා වීම අපිට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන්. මේක මේ බලාගන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට මේ මෙතන 59 තියෙනවා. ඒනට ඊට පහුවදා තිබුණු ලොතරැයි පතේ දෙවෙනි අංකය කුඩා අංකයක් වශයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ 36 34 මෙතන 22 46 29 63 42 මේ මෙතන සමහරවිට ඒක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට සාර්ථක සාමාන්‍ය 90% විතර සම්භාවිතාවක් තියෙනවා මේක සාර්ථක කරගන්න. ඉතින් මම ඔයාලට දැන් මෙන්න මේ අංක හතරම තෝරගන්න විදිය කියලා දුන්නා. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට තේරුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යයෙන්ම ලයිව් එකක් හරි ඇවිල්ලා ඔයාලට මම මේ පිළිබඳව කියලා දෙන්න. තේරුන්නේ නැත්නම් ඉතින් මම අදට වීඩියෝ කිව්වලා කරනවා. WhatsApp channel එකට join වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම WhatsApp channel එකට join වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.